Hi guys, welcome to Travel with my girls. අද ධර්මපාලේ මෙල්බර්න් වල අවුරුදු උත්සවය. ඉතින් බෙරික් තමයි ඒක ඕගනයිස් කරලා තිබ්බේ සූර්ය උදානය 2026. ඉතින් අපේ යාළුවෝ කට්ටියම උදේ ඇවිල්ලා ඉතින් ඒක මේ අවුරුදු උත්සවය ඕගනයිස් කරන්න හෙල්ප් එක දෙනවා. ඉතින් බලමු අපි කොහොමද මේ අවුරුදු උත්සවය එන්ජොයි කරන්න කියලා. අපි මෙල්බර්න් වල ජීවත් වුණත් ඉතින් අපි ධර්මපාලේ කට්ටිය ඉතින් කොහොම හරි එකතු කරගන්නවා. ඉතින් අපි ගොඩක් ඉවෙන්ට්ස් කරනවා. ඉතින් අපිත් එක්ක සෙට් වෙන්න. ඉතින් මේක බලලා මේ අපේ තව යාළුවෝ ඉන්නවා නම් මෙල්බර්න් වල මුලින්ම ඉතින් අපේ ඉවෙන්ට් එක පටන් ගන්න ඉතින් කිරි උතුරෝලා පොතෙල් පහන පත්තු කරන්න පටන් ගත්තා. ඉතින් මේ අපේ සභාපති ඉන්න තර්දු ඉන්නවා, පියුමා ඉන්නවා, චාදනි අක්කා ඉන්නවා, ලක්ෂ්මී අක්කා ඉන්නවා, ශිලානය ඉන්නවා, අනුපමා ඉන්නවා. ඉතින් දැන් කිරි ඉතිරින ළඟයි. ඉතින් අපි හැමෝටම මේ සුබ අලුත් අවුරුද්දක් කියලා ප්‍රාර්ථනා කරනවා. 2026 සමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් ජයෙන් ජයම වේවා කියලා නැවතත් ප්‍රාර්ථනා කරනවා. මේ අපේ තරඳුකි දුවලා දෙන්නයි තව දුවෙකුයි එකතු වෙලා ඉතින් අපේ ඉවෙන්ට් එක මේ ලස්සන කරන්න ඉතින් ඩාන්සිං අයිටම් මේකිනුත් උදව් කරා. ඉතින් ඒගොල්ලන්ටත් thank you very much. අහන පුද්ගලයා තමයි හරියටම ඒකට එලිජිබල් වෙන්නේ. ඉතින් ඒවා තමයි නීති. සැඟුණු අමුත්තා. ප්‍රශ්න තියෙනවද සැඟුණු අමුත්තා ගැන? කොයි වගේද මොන ඇලේද? පියාඹනවද? කෙල්ලෙක්ද කොල්ලෙක්ද? ඒක තාම කියන්න බෑ. කිරිබත් එහෙම කාලා ඊට පස්සේ අපි ගේම්ස් වලට මේ ලෑස්ති වුණා. ඉතින් පොඩි ගේම්ස් තමයි මුලින්ම තිබ්බේ. ඉතින් ඒ විදිහට ඉතින් දවස පුරාම ඉතින් ගේම්ස් ලෑස්ති කරලා තිබුණා මේ පොඩි අයටයි අපේ ලොකු කට්ටියටත් එක්ක. Come on, Go, come on, Aina. Come on. Come on. Girls, boys, go in the
Come on, go එන්න චී එකක් දෙන්න පොඩි අයට එන්න. Come on, Ayla. Come on, Leon. Come on, Leon. තරගකරුවෙක් දැන් ඉන්නේ. අපි ඒ කලසාම තරගකරුවෙක් බැලුම ගෙදර ගෙනියන්න අවස්ථාවක් අපි මේ දවස පුරාම මේ තරඟ පවත්වන හින්දා ඉතින් සමහර අයට ඉතින් කාර්ය බහුල ජීවිතයේ හින්දා සමහර අයට කලින් යන්න ඕන වෙලා තිබුණා. ඉතින් ඒගොල්ලන්ගේ පොඩි දරුවන්ට ඉතින් අපි ඉක්මනට මේ ඒගොල්ලන්ට වල මේ තෑගි ඊමේල් එහෙම මේ ඉදවලින්ම Under 12 girls running event. It's our turn. Under 12 running event boys. Third place, Mihidu. Second place under 12 running event, Kian. Sack race. Under 12, second place. ඔන්න අපේ කලා අයියලා නංගිලා මල්ලිලාගේ තරඟ පටන් ගත්තා. ඉතින් බලමු කවුද බැලුම පුරන්නේ කියලා. මේ සෙට් එක නම් මේ ගෙවල් වල ගෝණි පැනලා අවිල්ලා වගේ එච්චරට මේ උද්‍යෝගයෙන් සහභාගී වුණා මේ තරගෙට. ඊළඟට තිබ්බේ මේ දෙහිගෙඩිය මේ හැන්දමත් දුවගීමේ තරගේ. ඉතින් ඒකත් ලස්සනටම කෙරුණා මේ අපේ ඉවෙන්ට් එකේ. මෙහෙමයි ඉතින් මේක හරියටම ස්පීඩ් එක මැන්නොත් කාන්තාව තමයි එක. අලියට හැ තැබීමේ තරගය. ඉතින් කවුද බලමු අලියට හැක් තියන්නේ. මේ මිනිස්සු එනවා පෑනක් අතේ නැහැ. උනන්දු අලියට ඇකියෙන් ඉන්නේ මොකෙන්ද? හරි. මේ අපි කවුරුත් ආත්ම විශ්වාසයක් තියෙනවා යාළුවෝ. කවුරුහරෙන්න බෝඩ් එක කෙලින් බෝඩ් එක කෙලින් හරි ඒකනේ. තව ඉස්සරහට එන්නයි. ඇදෙට යන්නේ අංගවට එන්න බා. යන්න යන්න තිබ්බා වල ඉන්නේ බා. යන්නේ කාට සපෝට් එක දෙන්න අලිය කොහෙද කියන්න. කො හරි මේ කොල්ල සපෝට් එකක් දෙමු. කොල්ල සපෝට් එකක් දෙමු. මමද දකුණටද? ඒ කියන්නේ ගැටේ හොඳටම ගහලා නේද? තව ඉස්සරහට හරි පොඩ්ඩක් උදව් කරන්න. නෑ නෑ මුකුත් කියන්නේ
අලියව අත ගාලා තියන්න බෑ. ඔව් මේ අපිට පුළුවන් මෙයාලට බාධා කරන්න මොකද? ඔව්. මෙහෙමයි. කෝ අපි බලමු. ඔන්න ආලියා ඔන්න ආලියා. ජයග්‍රාහකයා එන්නේ පිරිමි පාර්ශවෙන්ද මුලින්ම ජයග්‍රාහකයා එන්නේ කියලා. ඔයා මොකද්ද කරපු දේ? මොනවද මේ කකුල් වලින් කියන්නේ? ඔයා ගෙදරක් ලන්ච් එකෙන් පස්සේ පටන් ගත්ත පළවෙනි තරඟය මේ කනාමුට්ටි බිඳීම. ඉතින් කවුද බලමු මේ පාර මේ කනාමුට්ටිය බිඳින්නේ. Okay. Now hit. nice try. Near miss. Good job, Irana. Babi. මට හිතෙන්නේ හරි. හිතන්නේ අපේ ජයග්‍රාහිකාව අපිට හම්බුණා. පේනව නේද ප්‍රමෝදයේ? එතනක් ජයග්‍රාහිකාවක්. අනිවාර්යෙන් No. පුතේ ඔයා ළඟ ඉන්න ඇන්ටිලා කියනවා අන්න. තව පොඩ්ඩෙන් ප්‍රසිඩන්ට්ගේ ගෙදරට නෑ මේක මට පේන විදියට. ගෙදරින් එනවම ස්ටෙප් ලඩ එකක්වත් නැද්දලනවා. හරි ඉස්සරහට කිප්පිය ගෙදර. මුට්ටියට පිම්මන. ඊළඟට පටන් ගත්ත තරඟය තමයි මේ සංගීත පුටු තරඟය. ඉතින් ඒකත් මාර ෆන් එකක් තිබ්බා. ඉතින් ටික කැඩුනා. ඉතින් මොකද ෆන් එකක් ගත්තා මේ සංගීත පුටු තරඟේ.
ඊළඟට තිබ්බ මේ පට්ටම තරගයක් තමයි මේ කඹෑදීමේ තරගය. මාර උද්‍යෝගයක් තිබ්බේ මේ කඹෑදීමට. විතරම කඹාදින සෙට් එකක් වගේ. කඹෑද්දි. මේ හරියට පොඩ මේ ඇත්තෙන් නෝද නෑ. මේක නවත්තන්නකො. ඔන්න වා නන්න අන්න ගැම්ම ඔය පැත්තට පල්ලම තියෙනවා අද පල්ලා. 1 2 3 අද්ද චාචි අද්ද කෝ වියුමා ගම්මු dia. ඊළඟට තිබ්බේ බිත්තර ඇල්ලීමේ තරඟය. ඉතින් සමහරු නම් බිත්තර නෑවා. සමහර අය බිත්තර බිඳගත්තා. සමහර අයගේ බිත්තර බම්පුණා. ඉතින් කොහොම හරි ඉතින් අපි දෙන්නෙක් ජයග්‍රහණය කරා. ඔන්න ඊළඟට පටන් ගත්තේ අපේ අවුරුදු පළමු අවුරුදු කුමාරියෝ ඉතින් ඉස්සරහට ඇවිල්ලා ඒගොල්ලෝ ඉන්ට්‍රොඩියුස් කරන වෙලාව දැන්. අවුරුදු කුමාරියෝ ඉතින් ඒගොල්ලන්ගේ ටැලන්ට්ස් එමත් ඉදිරිපත් කරා. මේ අපේ අවුරුදු කුමාරයා තරඟයට ඉදිරිපත් වුණ මේ ටොසිල් මල්ලිගෙන් ඉංග්‍රීසියෙන් පාරක්
එකක්. ඉතින් මාර ලස්සනට ඒක ගියා. ඉතින් කට්ටියම පට්ට හැපි. දැන් ඉතින් අපේ අවුරුද්දේ මේ අවසාන හරියට ඇවිල්ලා තියෙන. ඉතින් අපි හැම ළමයෙක්ටම අපේ ටැග් එක ක්ලාස් එකකට තිබුණා. ඉතින් ඒගොල්ලන්ටත් මාර හැපි. Lo pintaron con lo pintaron con que මේ පාර මේ අවුරුදු කුමාරි තරගෙන් අපේ කුලාන් අයියගේ දුව මේ තේරිපත් වුණා. ඉතින් ඒගොල්ලොත් ඇවිල්ලා සෑහෙන මේ එන්ජොයි කරා. ඉතින් මේක අපේ ධර්මපාලි මේ ෆැමිලි ඔක්කොම සහභාගී වුණ ඉවෙන්ට් එකක්. ඉතින් ඒගොල්ලොත් ඉදිරිපත් වුණා තරඟවලට. ඊළඟට අවුරුදු කුමාරය අනවුන්ස් කරන වෙලාව. ඉතින් ඒක දිනාගත්තේ කවුද කියලා බලන්න මේ වීඩියෝ එක ගත්තේ හරියට. අවුරුදු කුමාරයා බණ්ඩාර අයියට ආරාධනා කරනවා ඉස්සරහට. ඒ අවුරුදු කුමාරයාද? Oh! අවුරුදු කුමාරයා රොබෝට්! අඩෝ පගාවක් දුන්නනේ. අපි සෙට් කරමු යා. Dola bana kyola mandi wali කඹ සෙට් එක. ආයෝමි දැන් ෆොටෝ එකට විශ්ව. යාලා මැදි නිල්ලකෝ. අපි හම්බුවෙමු. මේ අපේ සෙක්‍රටරි ඉන්න පියුම
අපි ස්තුති කතාව කරේ. ඉතින් අපිත් එක්ක සෙට් වෙන්න. ඉතින් අපි තව ගොඩක් මේ වගේ ඉවෙන්ට් කරනවා. ඉතින් ධර්මපාලයා ඉන්නවා නම් ඉතින් අපිට මේ සෙට් වෙලා අපි හොඳ දෙයක් කරමු. Thank you very much.